මේ බලන්න. මේ අපි ඇදලා තියෙන්නේ y සමානයි x වර්ගය ඍණ 4 කියන ප්‍රස්ථාරයට අදාළ මෙන්න මෙයාගේ खंडाංග ටික පාවිච්චි කරලා අපි ශ්‍රිතය මෙන්න මේ ඇදලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ප්‍රස්ථාරය තමයි අපි මෙතනදී මේ දක්වලා තියෙන්නේ. එහෙනම් y සමානයි x වර්ගය ඍණ 4 කියන ප්‍රස්ථාරය තමයි අපි මේ නිරූපණය කරලා මෙතනදී තියෙන්නේ. හරි? එතකොට ප්‍රස්ථාරයේ හැසිරීම ගත්තට පස්සේ මට එන ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය ශ්‍රිතය ධනව ඍණව අඩුවන අපි එක පැත්තකින් ඉඳන් කතා කරමු. ශ්‍රිතයේ හැසිරීම නැත්නම් ප්‍රස්ථාරයේ හැසිරීම අපි කතා කරන්නේ වමේ සිට x අක්ෂයේ වමේ සිට මොන පැත්තටද? දකුණට. ඒ කියන්නේ ඍණ පැත්තේ සිට ධන පැත්ත දක්වා. ඒකේ x අගය වෙනස් වෙනකොට එයාගේ y වෙනස් වෙන ෆ්ලෝ එක තමයි මම මේ එක එක පාටින් දාලා තියෙන්නේ පුතේ. හරි? මෙයා මේ ආකාරයෙන් යනකොට මෙයා මෙහෙම ගිහිල්ලා ආයි මෙතනට එනවා. ඒ කියන්නේ මෙයා මෙහෙම ගියා ආයි මෙහෙට ආවා. එහෙනම් මේ ශ්‍රිතයේ හැසිරීම කියලා අපි කතා කරන්නේ මොකේ හැසිරීමද? y ඛණ්ඩාංකයේ හැසිරීමයි. මොන ඛණ්ඩාංකයේ හැසිරීමද? y ඛණ්ඩාංකයේ හැසිරීම. එහෙනම් පුතේ ඔන්න මට මෙතනින් පේන්න ගන්නවා ශ්‍රිතය ධනව අඩු වේගන යනවා. කවුරු දක්වාද? ඍණ 2 දක්වා. එහෙනම් ඍණ 2කින් අඩු x අගයන් සියල්ලම ශ්‍රිතය ධනව වුණා වෙනවද? අඩු වෙන පැත්තට යන්නේ. මේක මෙතනින් අතර කරාට මෙහි අනන්තයේ සිට එනවා. එහෙනම් මෙයාගේ ශ්‍රිතය ධනව අඩුවන x අගයේ පරාසය මට ගන්න පුළුවන් x වල අගය කීයට වඩා කුඩායිද පුතේ? ඍණ 2කට වඩා කුඩා වෙනවා කියලා. එයාගේ එතනින් මෙහා ටික ඕන තරම් අපිට එන්න පුළුවන්. අපි ඒ නිසා එතනින් නතර කරනවා. වැඩි පැහැදිලි? ඊට පස්සේ ශ්‍රිතය ඍණව අඩු වෙන්න පටන් ගන්න මේ ඍණ 2කින් පස්සේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ තියෙන දක්වා. ඒ කියන්නේ මම නිල් පාටින් මේ ඊතල දාලා තියෙන කොටස දක්වා. එහෙනම් එතනදී x යගේ පරාසය වෙන්නේ ඍණ 2 සිට කීය දක්වාද පුතේ? බිඳුව දක්වා. මේකේ ඕගොල්ලන් මෙන්න මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඍණ 2ට වඩා විශාලයි x. නමුත් කුඩායි මොනද? බිඳුව කියලා එනවා. තේරුණා නේද? එතකොට මෙයාව ඕන්නම් ඔයාට ලියන්න පුළුවන් ඍණ 2ත් බිඳුවත් අතර. ඕම සිංහලෙන් ලියන්නත් පුළුවන් ඈ. ඕම සිංහලෙන් ලියන්නත් පුළුවන්. ඔයාට සංකේත භාවිතා කරලා අසමානතා ලකුණ භාවිතා කරලා පුතේ මෙයාට යන්න බැරි නම් ඔයා මෙහෙම ලියන්න කිසි වැරද්දක් නැහැ. කවුරු හරි වැරදි කියලා කිව්වොත් මම මාගින් ස්කීම් වලින් පෙන්නන්න. එහෙම අවුලක් නැහැ. එතකොට ඊළඟ දේ තමයි ශ්‍රිතය ඍණව වැඩි වෙන. අන්න ඍණ වැඩි වෙන්න පටන් ගන්න මෙතන ඉඳන් මෙන්න මේ දක්වා ඔන්න ටික ශ්‍රිතය වැඩි වෙනවා ධනව මේ ඍණව කොතනද එනකන්ද? 2 දක්වා. එහෙනම් ශ්‍රිතය ඔන්න වැඩි වෙන්න පටන් ගන්නවා බිඳුවේ ඉඳන් ධන 2 දක්වා. එහෙනම් බිඳුවට වඩා විශාලයි x කුඩායි මොන දෙකද පුතේ? ධන 2. එහෙනම් ඊළඟට අපි යනවා එතනින් පස්සේ කොටස ගැන කතා කරන්න. ඒ කියන්නේ මම මේ කොළ පාටින් ඊතල දාලා තියෙන්නේ. එහෙනම් බලන්න ශ්‍රිතයේ ධනව වැඩි වෙනවා කීයේ ඉඳන්ද පුතේ? 2 ඉඳන් මෙහෙට යනකම් දිගටම අපිට මෙයා දාගෙන යන්න පුළුවන්. සීමාවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා 2ට වඩා විශාලයි x ලාගය. වැඩි පැහැදිලි නේද? 2ට වඩා විශාලයි x ලාගය. එන x ලාගය 2ට වඩා විශාල වුණා. ඊළඟට අපි කතා කරන දේ තමයි සමමිතික අක්ෂය කියන එක. පුතේ සමමිතියක් පෙන්වන්නේ මෙයාගේ y අක්ෂය ඔස්සේ නේද? හරි අපි කලිනුත් කතා කරා මෙයාගේ නම් ඛණ්ඩාංකය කිව්වොත් 0.1 මෙයා 0.2 0.3 එහෙනම් මේ සමීකරණයේ මේ සරල රේඛාවේ x සමානයි 0 එහෙනම් y අක්ෂයේ සමීකරණය තමයි x සමානයි 0 රේඛාව. එහෙනම් ආන්නේ සම්මිතික අක්ෂයේ සමීකරණය කියලා අන්න අපි යනවා පුතේ උත්තරේට x සමානයි කීයද පුතේ 0 කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. ඊළඟට අවම අගය මේ ප්‍රස්ථාරය ගත්තම අපිට එන්නේ අවමයක්. මේක අනිත් පැත්ත ආව නම් අපිට හම්බෙන්නේ උපරිමයක්. ඒ කියන්නේ මෙන්න මේ x වර්ගයේ ඉස්සරහා තියෙන සංගුණකයේ ඍණ වුණොත් අපිට උපරිමයක් එනවා. අපි ඊළඟට කතා කරන්නේ ඒ කොටස. වැඩි පැහැදිලි? දැන් අපි මෙයාගේ ධන පැත්ත විතරයි කතා කරේ. අපි කතා කරු ප්‍රස්ථාර ටික දැන් එන්නේ මොනවාද? අවමයක් ආකාරයෙන් ආවේ.
එහෙනම් මෙන්න මෙයාගේ අවමාගේ මෙතන තියෙනවා මොන හතරද? ඍණ 4. මොන හතරද? ඍණ 4. අවමාගය ඍණ 4යි. හැරවුම් ලක්ෂය, අවම ලක්ෂය, වර්තන ලක්ෂය, ශීර්ෂ ලක්ෂය මෙන්න මේකට තමයි කියන්නේ. එහෙනම් ලක්ෂයක් කිව්වම ඒකයි ඛණ්ඩාංකය ගත්තම x වලයි y වලයි අපිට සංයුක්තයෙන් තමයි ඛණ්ඩාංකයක් ලියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මුලින්ම ලියන x ඛණ්ඩාංකය බිඳුවේ y ඛණ්ඩාංකය ඍණ 4 කියලා එනවා. මොන 4 කියලා එනවද? ඍණ 4. ප්‍රස්ථාරයේ මූල. ඔන්න හොඳට අහගන්න දෙන්නේ. මොකද්ද මේ ප්‍රස්ථාරයක මූල කියලා කියන්නේ? මෙන්න මේ ප්‍රස්ථාරයේ y සමානයි බිඳුව වෙන අවස්ථාවේ x සඳහා පැවතිය හැකි විසඳුම් ටික තමයි මූල කියලා කියන්නේ. ඒක තමයි ඇත්ත කතාව. හරි? ඒ කියන්නේ y සමානයි බිඳුව වන විට x ට පවතින්න පුළුවන් අගයන් ටික තමයි අපි කියන්නේ මොකක් කියලාද? එයාගේ අදාළ විසඳුම් කියලා එන්නේ. නැත්නම් මූල කියලා එන්නේ. ප්‍රස්ථාරයේ මූල නැත්නම් විසඳුම් කියන්නේ y සමානයි කීය විටද? බිඳුව විට x සඳහා ලැබෙන විසඳුම් ටික. එහෙනම් අපිට ප්‍රස්ථාරය ඇසුරේ එක පට්ට ලේසියෙන් ගන්න පුළුවන්. x අක්ෂයේ කැපෙන ස්ථාන දෙක තමයි මොකක් වෙන්නේද? ප්‍රස්ථාරයේ මූල ලෙස එන්නේ. මොකද? x අක්ෂයේ කැපෙන ස්ථාන දෙක තමයි ප්‍රස්ථාරයේ මොකක් ලෙස එන්නේද? මූල ලෙස එන්නේ. එහෙනම් මෙයාගේ උත්තරය වෙන්නේ x සමානයි ඍණ 2යි x සමානයි දාන 2යි. එහෙනම් පුතේ මට මෙතනින් එනවා x සමානයි ඍණ 2 හෝ එකට ලියන්න පුළුවන් මෙතන ධන හෝ ඍණ කියලා. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. right? x සමානයි ඍණ 2 හෝ x සමානයි ධන 2 කියලා ඉතාල පැහැදිලිව අපිට හම්බ වෙනවා. ඊළඟ කතාවේ ශ්‍රිතයේ y අක්ෂය ඔස්සේ ඒකක දෙකක් ඉහළට ගත් විට දැන් අපි කතා කරන දෙවෙනි ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට තේරෙනවා. මෙයාගේ උඩෙන් ඉහළට ගන්නවා නම් මොකද වෙන්න ඕනේ? එයාට එකතු වෙන්න ඕනේ කීයද? දෙකක්. නැත්තම් අඩු වෙන්න ඕනේ කීයද? දෙකක්. පල්ලයට ගත්තොත් අඩු වෙනවා. ඉහළට ගත්තොත් එකතු වෙනවා. අදාළ ප්‍රස්ථාරයට. එහෙනම් මෙයා ගත්තම y සමානයි x වර්ගයේ ඍණ 4ට එකතු වෙනවා කීයද පුතා? දෙකක්. ඉහළට ගන්න හින්දා ධන ඍණ 4ෙන් ධන 2ක් ගියාම කීයද උත්තරේ? ලකුණු දෙක සමානයි. අඩු කරනවා. 4ෙන් 2ක් ගියාම 2යි. විශාල කියලා කුණ ඍණ. එහෙනම් ඍණ 2යි. එහෙනම් මට එන උත්තරේ y සමානයි x වර්ගය ඍණ 2 කියලා. y සමාන x වර්ගය ඍණ 2 කියලා. ඔන්න ඊළඟ කතාව ගොඩාක් වැදගත්. පොඩක් තර්කානුකූලයි. y විශාල හෝ සමානයි බිඳුවට. එහෙනම් y වලාගේ බිඳුවට වඩා විශාල වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ x අක්ෂයෙන් උඩ තියෙන කැලේ ටික නේද ඒකට අදාළ වෙන්නේ. y වලාගේ මේ කියන කන්ඩිෂන් එකට ලෑස්ති වෙන්නේ මෙන්න මේ x වල උඩ තියෙන ටික නේද? ඒ කියන්නේ මේ කැලලයි මෙන්න මේ කැලල ගැන නේද ඔය කියන්නේ. හැබැයි මේ කැලේ දෙක සම්බන්ධයිද? සම්බන්ධ නැහැ. එයා මෙන්න මේ පොයින්ට් එක එනවා නේද? සමාන ලකුණු තියෙන හින්දා මේ පොයින්ට් එකත් එනවා නේද? ඍණ දෙකක් එනවා අයිති නේද? මේ කියන සමානතාවයට. එහෙනම් ඍණ දෙකට වඩා මොනවා වෙන්නද ඕනේ? මෙහෙට යනවා කියන්නේ කුඩා වෙන්න ඕනේ. ධන දෙකට වඩා මොනවා වෙන්නද ඕනේ? විශාල වෙන්න ඕනේ යාගේ උත්තරය එනකොට. එහෙනම් මෙයා ගත්තම x වලාගේ කුඩා හෝ සමානයි ඍණ 2 හෝ මේක හෝ අරක. හරිද? x වලාගේ විශාල හෝ සමානයි මොන දෙකද පුතේ? ධන 2. සමාන ලකුණ මෙතනට ආවේ මෙතන කියනවා බිඳුවට වඩා විශාල හෝ සමානයි y වලාගේ නේද? එහෙනම් මේ විශාල හෝ සමාන කියලා ආවෙන් තමයි අර අසමානතාවයලට මොනාවේද? සමාන ලකුණ ආවේ. වැඩේ පැහැදිලි නේද පුතේ? මොකද එයත් අයිති කියලා කියන්නේ. එහෙනම් මෙයත් එනවා එයත් තුල. වැඩේ පැහැදිලි නේ? ඊළඟට කියනවා y වලාගේ බිඳුවට වඩා කුඩායි. අන්න y වලාගේ බිඳුවට වඩා කුඩා වෙන්නේ මේ මං අත තියන් ඉන්න තැනින් පල්ලෙහා සෙට් එක. ඒක එනවා මෙන්න මේ ලස්සන පරාවලයක් වගේ කේස් එකනේ. මෙන්න මේ කැලලෙන් අර ලස්සන එනවා. එහෙනම් මෙයා පටන් ගන්න තැනක් තියෙන ඉවරෙච්ච තැනක් තියෙනවා. හැබැයි මෙයාගේ සමාන ලකුණ නෑ. එහෙනම් පුතේ මට එන්නේ මොකක්ද? ඍණ 2කට වඩා ලොකුයි ධන 2කට වඩා කුඩායි. සිංහලෙන් ලිව්වොත් ඍණ 2ත් ධන 2ත් අතර. වැඩේ පැහැදිලි? එහෙනම් මෙයා ලස්සන උත්තරය අපිට ගන්න පුළුවන්. මෙයාගේ මොකද වෙන්නේ? ඍණ 2කට වඩා විශාලයි x. හැබැයි කුඩායි මොන දෙකද පුතේ?
ධන 2 කියලා එනවා. හරිද වැඩි? ඊටාම සරලයි, ඊටාම ලේසි. ඔන්න පුතේ මෙන්න මේ ප්‍රශ්න ටික තමයි දැනට අහන්න පුළුවන් ප්‍රශ්න විදියට අපිට යන්නේ. හරි? මේ ප්‍රස්තාරය පාවිච්චි කරලා ඔන්න ඕගොල්ලන්ට අහන්න පුළුවන් ප්‍රශ්න ආකාර කතා කරා. මතක තියාගන්න ඕගොල්ලන්ට වගුවක් දීලා ස්තැම් පුරන් දෙනවා ලකුණක් හම්බෙනවා. මේ ප්‍රස්තාරය ඉතා ලස්සනට ඕගොල්ලන් පැහැදිලිව අඳිනවට අක්ෂ ලකුණු කරලා ලක්ෂ ලකුණු කරනවට සහ මෙයා පරාවල ලස්සනට අඳිනවට ලකුණු 3යි ලකුණු 4යි ඉතුරු ලකුණු 6 හම්බෙන්නේ මෙන්න මේ ප්‍රශ්නවලට. වැඩේ පැහැදිලි නේද? ඒතකොට සාමාන්‍යයෙන් අපි සිතේ හැසිරීම ගත්තා මේ හතරෙන් එකක් එන්න පුළුවන් ගොඩක් දුරට. සම්මිතික අක්ෂය එන්න පුළුවන්. මේකට ආවොත් ලකුණු 2යි ලකුණු 6යි මේක ලකුණු 7යි. මූල එන්න පුළුවන් 8යි 9යි. තව මොකක් හරි කැලලක් එන්න පුළුවන්. වැඩේ පැහැදිලි? ඒතකොට මේ ඔක්කොම අහන්නේ නැහැ. අහන්නේ උඩරින් මෙතනින් 3ක් හෝ 4ක් තමයි උඩරින්ම යන්නේ. තේරුණානේ? එහෙනම් ඔන්න පුතේ y සමානයි x වර්ගයේ ඉන 4 ප්‍රස්ථාරය අපි ඇඳලා එයාට එන්න පුළුවන් ප්‍රස්ථාරයේ හැසිරීම විස්තර කිරීම සිද්ධ කරනවා.